අම්මේ මට අර මනුස්සයත් එක්ක ඉන්න බෑ අම්මේ. අනේ පුතේ මොන රටේද ගෑනු මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ? මේ අම්මයි තාත්තා රණ්ඩු වෙනවම දැකලා නැහැ? එහෙමයි කියලා පෙට්ටි තුසකන යනවාද මේ අම්මලාගේ වලට? ෂෝක් එකට තියෙයි. අම්මා ගිහලා තියෙනවා ඔයා දැකලා තියෙනවද? පෙට්ටිය තුසකන ඇවිල්ලා. අම්මේ පිරිමි හැම තමා. ටිකක් මුරණ්ඩුයි තමයි වසයි තමයි අතපය උස්සනවා තමා. ගෑනු අපි ඉවසන්න ඕනේ. තේරුණාද? ගෑනු අපි ඉවසගෙන දරාගෙන ඉන්න ඕනේ. අවුරුද්දක් දෙකක් ගියාම උඹටත් ඕක පුරුද්දට යනවා. ඒ මිනිහටත් ඔය හිරිය ඔක්කොම නැති වෙලා යාවි. එතකම් පොඩ්ඩක් ඉවසපන්. පුතේ මේ අපි මේ උඹව කසාද බඳලා නිදහස් වෙලා ඉන්නකොට උඹ ආයේ මේ ගෙවල් අසරට රින්ගන්න එපා. අපි කොහොමද සැනසීම මැරෙන්නේ? අම්මේ මම බැරි අම්මේ ගෙදරට. මම බැරි අම්මේ. මැරුණත් ඒ ගෙදර හිටපන්. හරි? බැඳපු මිනිහත් එක්ක මැරෙනකම් ජීවත් වෙන්න ඕනේ. ඌ හොඳ වුණත් නරක වුණත්. තේරුණාද? ගැහණු අපි හැම ඉන්න ඕනේ. පටේ පෙනෙන මිනිස්සු hina වෙයි අපිට. කෙල්ලෙක් හදලා කසාද බඳලා දීලා අවුරුද්දක්වත් ගියේ නැහැ මෙහා ආයේ ගෙට ආවම. මේ පුතේ කසාදෙට කටු ගන්න නම් ලෑස්ති වෙන්න එපා. තේරුම් ගනි. නගියෝමි. ඈමේ. ඔප් පොඩි කාලේ ඉඳන් ඌරක් වරි මීහරකෙක් වරේ හැදුවේ. දැන් කොහෙවතන පොල් බූරුවෙක් අතේ හිරියවා ගන්න දෙන්න එකයි මම එහන්නේ. නෑ මට තේරෙන්නේ නැත්තේ ඉස්කෝලේට ගියා තව පස්සෙන් ගියා. ක්ලාස් එකට ගියත් මම ගියා. වෙන කොහේ ගියත් නංගිත් එක්ක තාත්තා වැව්වා. එච්චර පරිස්සමට හැදුවේ. කොහෙවතන පොල් බූරුවෙක් ගුට්කක ජීවත් වෙන්නද? අකමැති මනුස්සයෙක් එක්ක කොහමද ජීවත් වෙන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. අඩුම තරමේ නංගි අකමැති කෑම එකක්වත් හදලා දෙන්න. එහෙව් ඔයා. අකමැති මනුස්සයෙක් එක්ක. ඒතර ප්‍රශ්න නිසා තමයි මෙතනට එන්නේ. අපි යාගේ ප්‍රශ්නය වෙනත කවුද අහන්නේ? තමන්ගේ මිනිස්සු හැම මොකක්ද දෙන්නේ නැත්තම් වෙන කාගාවටද යන්නේ? වෙන කාගාවටද යන්නේ? අම්මේ රටේ ලෝකෙ මිනිහට අද අපි ගැන කතා කරනවා හෙට වෙන එකෙක් ගැන කතා කරනවා උන්ට බිසි යමු උන්ට බිසි උන්ට කතා කරනකොට ගොඩක් දේවල් තියෙනවා ඒත් අපිට එහෙම නෙමෙයි අපේ ප්‍රශ්න අපේ රටේ ලෝකෙ මිනිහා hina වෙන එක ගැනව හිතනවද නැත්නම් ඔයාගේ දුවේ හඬන එක ගැන හිතනවද මම මගේ නංගි අඬන එක ගැන තමයි හිතන්නේ ඒ මිනිහට මගේ නංගි වටින්නේ නැති වෙන්න පුළුවන් කොහොමද ඒත් මට මගේ නංගි වටිනවා සමහරකට ඔයාලටත් වටින්නේ නැති වෙන්න පුළුවන් ඒත් තමයි සමහරට වටිනවා ගෙට වෙලා ඉන්න කොහෙවත් යන්න ඕනේ දික්කසාද වෙන්න ඕනේද දීලා යවනවා මොකද වෙන්නේ පිරිමි නැතුවට පිරිමි වුණාම ගහනවා තමයි පිරිමි ගහනුන්ට ගන්න නෑ හරි පිරිමියෙක් නම් ගෑනුට අත උස්සන්නේ ඉවසගෙන ඉන්න නංගි උතුරු ගන්නලා තියෙනවනේ එයාගේ ජීවිතේ බලන්න පිරිමියෙක් වෙන්න ඕනද ගෑණියෙක්ව බලන්න ගෑනුට ගෑනු හොඳට බලා ගන්න ඔය ආරක්ෂාවට කියලා නේද පිරිමියෙක්ට බඳලා දුන්නේ ඔය ආරක්ෂා කරන විදියද ඔය සැනසීමේ මැරෙන්න යන්නේ සැනසීමේ මැරෙන්න ආරක්ෂා කරන්න පුළුවන් පිරිමියෙක් ගාව තියලා මිනිමරුවෙක් ගාව තියලා නෙමෙයි නගිකට මගේ නංගි මට බරක් නෙමෙයි ඔයාලට බරක්